දැන් මම කලින් කිව්වා මේ පොරොන්දම් වලට පදනම් වන නැකත් ඝන යෝනි වෘක්ෂාදී චක්‍රය මේ අය හදාගෙන තියෙන විකාර රූපී ස්වභාවය. එතන කිසිම ජ්‍යොතිෂයේ સિદ્ધාන්තයක් නැහැ, මූල ධර්මයක් නැහැ. ඒ වගේම තාර්කික පදනමක් නැහැ. ඒ වගේම මේක අප මූල ආශ්‍රයක් නැහැ. මේක මේ පුංචි ළමයෙක් අඳපු චිත්‍රයක් වගේ. කිසිම ගැළපීමක් නැහැ. ඒ වගේ මම තව උදාහරණයක් පෙන්නන්නම්. දැන් මේකේ එක් නැකත් වලට නම් කරලා තියෙනවා. ඒ නැකත් වලට ආවේනික ගස් වෘක්ෂ. මේ වෘක්ෂ ඊළඟට බෙදනවා කිරි වෘක්ෂ සහ හර වෘක්ෂ කියලා. දැන් මම ඔබට කියන්නම් මේකේ එක්තරා උදාහරණ කිහිපයක් කියන්නම්. එක තැනක මේකේ දාලා තියෙනවා පුවපල් නැකතට අයිති වෙනවා කියලා කෑල කියන වෘක්ෂය. කෑල වෘක්ෂය කියන්නේ කටු ගහ. මේ ගහේ කිරි නෑ ඇත්තටම. ඊළඟට මේකේ දාලා තියෙනවා කිරි වෘක්ෂයක් හැර දාලා තියෙනවා වැටකය ගහ. දෙට නැකතට අයිති වෙන වැටකය. දැන් ඕන කෙනෙක් ගිහින් බලන්න මේ වැටකය ගහකින් කොලයක් කඩලා හරි මේ ගහ කපලා හරි කිරිනවද කියලා. කිරි නෑ. අඩුම වශයෙන් මේ වගේ උදාහරණ මට දිගටම පෙන්වන්න පුළුවන්. එතකොට මේ නැකත් වලට අයිති වෘක්ෂ බෙදීමේදී අඩු ගානේ මහ පොළොවේ තියෙන ගස් ගැනවත් දන්නේ නැති මිනිහෙක් තමයි මේවට මේ ගස් තෝරලා තියෙන්නේ. ඊළඟට මේකේ බහනකම ඕක නෙමෙයි අපිට අමතක කරලා දාන්න පුළුවන් මේ ඕන නැකතකට ඕන ගහක් දාගත්තේ අපිට මොකද කියලා. පොරොන්දම් බලනකොට වෘක්ෂ පොරොන්දම් පාවිච්චි කරනවා යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට දරුපල තියනවද නැද්ද කියන එක තීන්දුව කරන්න. දැන් යම් කිසි විදිහකට යම් පිරිමියෙක් හෝ ගැහණියෙක් කියන දෙදෙනාම හර වෘක්ෂයකට තැනක උපන්නයි කියලා මේකේ පෙන්නුවොත් පොරොන්දම් බලන ජෝතිෂ විද්‍යාව කියනවා මේ දෙන්න එකතුන දරුවෝ නැහැ කියලා. එහෙම නැත්නම් පිරිමියාට විතරක් තිබුණොත් කියන ඔහුට දරුපල අඩුයි කියලා. කාන්තර තිබ්බොත් කියනවා දරුපල අඩුයි කියලා. මේ කොයිතරම් වැරදි සහගත දෙයක්ද? ආරම්භයත් වැරදි, භාවිතයත් වැරදි. ඒ කියන්නේ මහ පොළොවේ තියෙන හැබෑ ගස් අඳුර ගන්නෙත් නැතුව ගස් ආරෝපණය කරලා නැකත් වලට ඒ නැකත් නැවත පුද්ගලයන්ට ආරෝපණය කරලා එතෙන්දි තීන්දුව කරනවා මේ දෙන කසාද බැන්දොත් ළමයි නැහැ කියලා. අවශ්‍ය නම් ඕනම කෙනෙකුට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඔබේ කේන්දර පිටපත අතට ගන්න. ඒකේ සඳහන් කරලා තියෙනවා දේවගණ වගේ ගහලා තියෙනවා මේ වෘක්ෂ කියලා ගහලා තියෙනවා බලන්න. Taman අයිති වෘක්ෂය කුමක්ද කියලා. එතකොට ඒ වෘක්ෂය හර කිරි කියලා බෙදලා තියෙනවා. Taman අයිති හර වෘක්ෂයකට නම් කල්පනා කරලා බලන්න ඔබට දරුවෝ නැද්ද කියලා. දරුවෝ ඉන්නවා. මෙහෙම ගත්තොත් මේ ලෝකේ මේ තරම් ජනගහනයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද මේ වැඩි දෙනෙකුට අයිති වෙන්නේ වැඩිපුර නැකත් තියෙන්නේ මේ හර වෘක්ෂ වලට, කිරි වෘක්ෂ වලට නෙමෙයි මේ නැකත් බෙදලා තියෙන්නේ. ඉතින් මේ පොරොන්දම පාවිච්චි කරලා යම් ජෝතිෂවේදියෙක් කියනවා නම් මේ දෙන්න කසාද බැන්දහම ඔබට දරු සම්පත් නැහැ කියලා එක මොන තරම් පාප කර්මයක්ද? පොරොන්දම් බලන මොවායින් කළ මොන තරම් පාප කර්මයක්ද? දැන් දෙදෙනෙක්ගේ විවාහයේ තියෙන පරම උත්තරීතර අග්‍රඵලය තමයි දරුවෙක්. විවාහ වීමේ මූලික අරමුණ ඒකයි. එතකොට එතනදී ඊටාම වැරදි සහගත විහිළු සහගත ආරෝපණයක් කරලා කිසියම් නැකතකට එතෙන්දි තීන්දුව කරනවා මේ දෙන බැන්දොත් දරුවෝ නැහැ කියලා. එතකොට මේ විදිහට පලාපලයක් දුන්නාම දෙමෝපියෝ මේවා අදහනවා. අපොයි මේ දෙන කසාද බැන්දොත් දරුවෝ නැති වෙයි. අපේ પરම්පරාවෙන් යන කෙනෙක් නැති වෙයි. පිරිමි වුණත් හිතනවා මම මේ ස්ත්‍රී කසාද බැන්දොත් මට දරුවෝ නැති වෙයි. මගෙන් පස්සේ මගේ නම අරන් යන්නේ කවුද? කාන්තාව හිතන්නත් පුළුවන් මේ මිනිස්සුන්ට දරුපල නැහැ කියලා කේන්දරෙන් පේනවා නම් මම කසාද බැඳලා කොහොමද ජීවත් වෙන්නේ? මට අම්මා කෙනෙක් වෙන්න බැරිද කියලා. මේ මූලික අතිසංවේදී ප්‍රශ්නයක්. මේවා සමාජයේ කැකෑරෙන ප්‍රශ්න. එතකොට මේ වගේ විකාර වැඩ කරන්න මේ පොරොන්දම් බැලීම හිතන්න මේක විහිළුවක් නෙමෙයි. මේක බරපතල ප්‍රශ්නයක්. මේක සමාජයේ ඛේදවාචකයක්. දවසින් දවස අපි ළඟට එනකොට කේන්දර බලන්න මිනිස්සු කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා වීසි කරපිය හොයන්න එනකොට අපි බලනකොට එයාට දරු සම්පත් තියෙනවා. ඇත්ත වශයෙන්ම යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ දරුපලක් තියෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ කේන්දරයේ පස්වැනි භාවයේ. නැත්තම් මේ උපන් නැකතට ආදේශ කරන මේ බොරු වෘක්ෂ පොරොන්දම නෙමෙයි. මම නැවතත් කියනවා මෙන්න මේ වගේ මෝඩ වැඩවලට තමන්ගේ කාලේ නාස්ති කරන්න එපා. ඔන්න ඔය මම අද කියලා දුන්නේ වෘක්ෂ පොරොන්දමේ තියෙන බොරුව. ඊළඟ දවසේ මම තවත් පොරොන්දමක තියෙන බොරුව ගැන කියන්නම්.